ඉතින් කොහොමද සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අදත් ඔයගොල්ලෝ සියලුම දෙනාට. අදත් අපි ඕගොල්ලන්ට අරගෙන ආවා ලංකාවේ රැකියා අවස්ථාවක් පිළිබඳ විස්තර. අපොස උසස් පෙළ සමත් නම් ඕගොල්ලන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්. එහෙනම් වැඩි කල් වේලා ගන්නේ නැතුව අපි ඉක්මනටම යමු වීඩියෝ එකට මේ පිළිබඳ විස්තර දැනගන්න. සීමා සහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම එහෙමත් නැත්නම් ලෙකෝ කියන ආයතනයේ අතිරේක සාමාන්‍ය අධිකාරී සඳහා ලේකම්වරයෙකු තෝරා ගැනීම සඳහා තමයි මේ රැකියා අවස්ථාව තියෙන්නේ. ඉතින් මෙවැනි වටිනා වූ ආයතනයක තමයි ඕගොල්ලන්ට රැකියාව කරන්න අවස්ථාව හම්බ වෙන්නේ. අපි බලමු එහෙනම් මේ සඳහා අයදුම් කරන්නේ කොහොමද කියලා. මේ සඳහා මේගොල්ලෝ ඉල්ලලා තියෙන අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් මෙන්න මේවා. පළවන සුදුසුකම තමයි දෙවතාවකට නොවැඩි අවස්ථාවකදී සිංහල හෝ දෙමළ භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසි ඇතුළුව සම්මාන සාමාර්ථ 5ක් සහිතව අපොස සාපෙළ විෂයන් 6ක් සමත් වීම. දෙවන සුදුසුකම තමයි අපොස උසස් පෙළ විෂයන් 3ක් සමත් වීම සහ ලඝු ලේඛනයේ ප්‍රවීණතාවය. ඒ වගේම මේගොල්ලෝ පළපුරුද්ද ලෙස බලාපොරොත්තු වෙන්නේ විශිෂ්ට විශ්වාසවන්ත භාවයක් සහ විනයක් සහිතව ලේකම් ධූරයක විෂයපතයේ වසර 10ක පළපුරුද්ද. ඒ වගේම වෙනස් සුදුසුකම් ලෙස මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ගොනු කිරීමේ පද්ධතිය පවත්වාගෙන යාමට සහ ස්වාධීනව ලිපි හුවමාරු කිරීමට ඇති හැකියාව. ඒ කියන්නේ ඕගොල්ලන්ට ෆයිලින් සිස්ටම් එකක් මේන්ටේන් කරන්න හැකියාව තියෙන්න ඕනි. ඒ වගේම ඊළඟ එක තමයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඉහළ අවබෝධයක් තිබීම. ඒ වගේම ඕගොල්ලන්ට MS Office package එක පිළිබඳ ඉහළ ප්‍රවීණතාවයක් තියෙන්න ඕනේ. ඒ වගේම මේ සඳහා අයදුම් කරන්න නම් ඕගොල්ලන්ගේ වයස 2025 මාර්තු 30 වන දිනට අවුරුදු 40ට වඩා අඩු වෙන්න ඕනි. ඒ වගේම මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා තෝරා ගනු ලබන අයදුම්කරුට අමතර ප්‍රතිලාභ රාශියක් සමග ආකර්ශනීය වැටුපක් හිමි වෙනවා කියලා. ඔයාලා මේ සඳහා අයදුම් කරනකොට ඕගොල්ලන්ගේ CV එක යවන්න ඕනි ඕගොල්ලන්ගේ සහතිකවල පිටපත් සමග මේත් එක්කම ඕගොල්ලෝ යවන්න ඕනි ඥාතීන් ඕන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් ලිපින සහ ඇමතුම් මංකත් එක්ක. ඉතින් මේක 2025 මාර්තු 30 වන දින හෝ ඊට පෙර තමයි ඕගොල්ලෝ අයදුම් කරන්න ඕනි. ඔයාලගේ අයදුම්පත සහ සහතිකවල පිටපත් ඕගොල්ලෝ ලියාපදිංචි තැපෑලෙන් මෙන්න මේ තිරයේ පෙන්වන ලිපිනයට තමයි තැපැල් කරලා යවන්න ඕනි. ඒ යවනකොට ලියුම් කවරේ වම් අත පැත්තේ ඉහළ කෙළවරේ ඕගොල්ලෝ අයදුම් කරන තනතුරු පැහැදිලිව අනිවාර්යෙන් සඳහන් කරන්න. ඉතින් මේ සඳහා ඕගොල්ලෝ උනන්දුවක් දක්වනවා නම් මං හිතන්නේ මේ සඳහා ගොඩක් අයට අයදුම් කරන්න අවස්ථාව තියෙනවා. මොකද මේ සඳහා මේගොල්ලෝ A level සහ O level විතරයි අධ්‍යාපන සුදුසුකම් වශයෙන් ඉල්ලන්නේ. ඉතින් මේ සඳහා අයදුම් කරන්න ඕනි අයදුම්පතේ link එක මම මගේ description එකේ දාලා තියන්නම්. මගේ description එකට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් ඒක download කරගන්න. ඉතින් මේ සඳහා අයදුම් කරන්න ඕගොල්ලොත් කැමැත්තක් දක්වනවා නම් කල් වේලා යවන්න නැතුව ඉක්මනින් මේ සඳහා අයදුම් කරන්න. ඉතින් එහෙනම් මේ වගේම වටිනා වීඩියෝ එකකින් අපි ඕගොල්ලෝ ඉක්මනින් ආයෙත් හම්බ වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඉක්මනින් ඔයාලට බලන්න ඕන නම් අපේ channel එක අනිවාර්යෙන් like කරලා subscribe කරලා තියාගන්න.